හයි ගයිස්, ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ ෆිට්නස් channel එකට. අදත් අපි හදන්න යන්නේ හෙල්ති මීල් එක. මම ඔයාලට කිව්වා මේ කම්පිටිෂන් එකෙන් පස්සේ මම හෙල්ති මීල් ටිකක් හදන්නම් බල්ක් කරන කට්ටියට වැඩිපුරම ෆෝකස් කරලා කියලා. ඒ කියන්නේ මමත් බල්කින් එකේ ඉන්න නිසා. රයිට්, මම හදන්න යන්නේ පැස්තා. මම මේකට ඉස්සෙල්ලා මම හැදුවා මේ කොහොමද හෙල්ති ෆයිඩ් රයිස් එකක් හදන්න කියලා. ඒ ගොඩාක් කට්ටිය හදලා මට ඉන්ස්ටාග්‍රෑම් වල තිබ්බා, වට්සප් යවල තිබ්බා. ගොඩක් සතුට ඉතින් මේ මේල් එක ට්‍රයි කරලා යවලා තිබ්බ එකට. රයිට්, අද අපි හදන්න යන්නේ පැස්තා. මම මේකට ගොඩාක් ඉන්ග්‍රීඩියන්ට්ස් ඇඩ් කරන්නේ නැහැ. ඒ කියන්නේ පැස්තා සෝස් එකත් මම හදලා තියෙන්නේ නෝමල් හදන විදිහට. ඕන එකකට හදාගන්න පුළුවන් ලේසියෙන්. මේකට මම ඉස්සෙල්ලාම මේකට අරන් තියෙන්නේ බ්‍රවුන් කලර් පැස්තා ග්‍රෑම් 200ක් අරන් තියෙනවා. ඒ කියන්නේ මගේ පෝෂන් එකට. ඔයාලට ඕකට වඩා එක්කෙනෙකුට හදන ප්‍රමාණයට ඔයාලට හදාගන්න පුළුවන් ග්‍රෑම් 100ක් හරි. එතන මම අරන් තියෙනවා පෑන් ෆ්‍රයි කරලා චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 300ක්. මෙතන ග්‍රෑම් 300ක් තියෙනවා. ඊට පස්සේ මම මෙතනට වෙජිටබල් අද අරන් තියෙන දෙකයි මම ගත්තා. මේකට මෂ්රූම් ගත්තා ග්‍රෑම් 100ක්. ඊට පස්සේ සුකිනි ග්‍රෑම් 100ක්. ඊට පස්සේ ගාර්ලික් මෙතන ග්‍රෑම් 20ක් තියෙනවා. ඊට පස්සේ ජින්ජර් පොඩ්ඩයි. මම මේකට යූස් කරන්නේ මේ පොල් තෙල් ග්‍රෑම් 5ක් වගේ. මම ඔයාලට වීඩියෝ වල පෙන්නලා ඇති කොකොනට් වයිට් ඔයිල් එක. ඒක තමයි මම යූස් කරන්නේ. හරි, මේකට මම පේස්ට් එක හදලා මම වේල පහින්ම ගත්තා. හරිද? මේ වලට පේනවද දන්නේ නැහැ. මේ පේස්ට් එකේ හදලා තියෙන තක්කාලි ගෙඩියයි ලූණුයි, ලූණු චුට්ටක් දැම්ම, රතු ලූණු පොඩ්ඩයි. ඊට පස්සේ ගාර්ලික් සුදු ලූණුයි. ඊට පස්සේ මිංචි කොළ පොඩ්ඩක් දාලා තියෙනවා. ඒක නිසා මේ පේස්ට් එක හදලා තියෙන උකු ගතියට. ඒ කියන්නේ මම පැස්තා සෝස් මම ගන්නෙ නෑ. ඒ කියන්නේ මම ඔය පැකට් කරපු කිසිම දෙයක් ගන්න. ඒ කියන්නේ නෝමල් හෙල්ති විදිහට හදා ගන්න ඕන නිසා. මේ මීල් එකේ ගොඩක්ම බෙනිෆිට් එක තමයි මේක හයි ප්‍රෝටීන් මීල් එකක්. මම චිකන් ග්‍රෑම් 300ක් ඇඩ් කරලා තියෙන නිසා ගොඩක්ම මේකේ ෆැට් එච්චර නැහැ. මේකේ තියෙනවා ප්‍රෝටීන් තියෙනවා ග්‍රෑම් 107ක් තියෙනවා. ඊට පස්සේ මේකේ කැලරිස් තියෙනවා 940ක් තියෙනවා. මේකේ කාබෝහයිඩ්‍රේට් තියෙනවා ග්‍රෑම් 70ක්. මේකේ ෆැට් තියෙන්නේ ග්‍රෑම් 7යි. ඒ කියන්නේ මම මේ ගොඩාක් ෆැට් ඇඩ් කරන්න මම ඔයාලට වීඩියෝස් වලත් කියලා දෙනවා. අපි ඔෆ් සීසන් ඔෆ් සීසන් ඉන්නේ, කම්පිටිෂන් නැහැ දැන් ඔෆ් සීසන්. ඒ කියන්නේ හොඳ බල්කයක් යන්න ඕනේ ෆැට් එක ඇඩ් කරන්න නැතුව. එතකොට තමයි අපිට කට් ඩවුන් කරනකොට හොඳ ලීන් මසල් එකක් අපිට රෙඩි කරගන්න පුළුවන්. ඒකට තමයි මම ගොඩාක්ම ෆෝකස් කරන්නේ හොඳ ලීන් බල්ක් එකක් කරන්න. මේකේ ඔයාලා බල්ක් කරනකොට මම මේක තමයි කියන්නේ. දකින හැමදේම කන්න එපා. ඒක නිකන් මහත් වෙන එක විතරයි වෙන්නේ. ඔයාලා කරන්න ඕනේ ලීන් බල්ක් එකක්. මසල් මාස් එකත් එක්කන් තමයි ඔයාගේ ගේයින් එක අරගෙන යන්න ඕනේ. ඒක තමයි පට්ට සුපිරිම. රයිට්. එහෙනම් අපි හදන්න පටන් ගමු. තපටින් තව චුට්ටක් අපි කතා කරමු නේද? ජය වේවා. රයිට් ළමයි, අපි ඉස්සෙල්ලාම ලිප හෙඩ් කරුවා. දැන් අපි ඇඩ් කරමු ගාර්ලික්. ඊට පස්සේ ජින්ජර්. දැන් අපි ඇඩ් කරනවා මේකට සුකිනි. ගොඩාක් තෙල් දාගන්න එපා. එතකොට එක්ස්ට්‍රා ෆැට් එකතු වෙනවා.
දැන් මේකට මම මෂ්රූම් ටික එකතු කරගන්නවා. දැන් මෂ්රූම් වල වතුර ටික අල්ලන්න පටන් අරන්. දැන් අපි මේකට දානවා අපි හදාගත්ත පේස්ට් එක. මම මේක ගොඩාක්ම බ්ලෙන්ඩ් කරලා මේ චුට්ටක් වතුර ඇඩ් කරුවා. ඔයාලටත් අපොඩක් වුණා වතුර ඇඩ් කරගන්න පුළුවන්. මම මේකට මේ ගොඩක් පොඩි වෙන්නම මේ බ්ලෙන්ඩ් කරගත්තේ නැහැ. සාමාන්‍ය නෝමල්. දැන් එහෙම මේක පොඩ්ඩක් විනාඩි 2ක් විතර වහලා තියමු අපි. දැන් ඇති. දැන් අපි මේකට දානවා පැස්ටා ටික. පැස්ටා ටික අපි ඉස්සෙල්ලාම කුක් කරලා තියෙන නිසා ගොඩක් කුක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේකටම අපේ චිකන් ග්‍රෑම් 300 දාගන්නවා. දැන් හොඳට කලවම් කරලා අර ග්‍රේවි එක හොඳට අල්ලන්න තියලා ඔය විනාඩි 5ක් වගේ වහලා ගත්තා නම් හරි. හොඳට කලවම් කරගන්න. දැන් නම් හොඳටම ඇති. හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් තියෙන අපිට බාග ගන්න. හරි ළම වැඩේ හරි. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඔයාලා බලන්න ඇති මම මේ ඇයි මේකට මේ ලුණු එහෙම ඇඩ් කරන්නේ නැත්තේ කියලා. ඒක හේතුව තමයි මම චිකන් එක කුක් කරනකොටම ඒකට අවශ්‍ය කරන මම ගම්මිරිස් පොඩ්ඩක් මිරිස් කුඩු පොඩ්ඩක් ලුණු පොඩ්ඩක් එහෙම දානවනේ. ඒතකොට මම ආයෙ දාන්නේ නැහැ. ඒක මම දන්නවා කුක් කරනකොට මම සාමාන්‍ය කොච්චරක් ඇඩ් කරනවද කියලා. අනික තක්කාලි එක මම බ්ලෙන්ඩ් කරනකොට මම ලුණු පොඩ්ඩක් වගේ මම දා ගන්නවා ඒකට. ඒක ටේස්ට් එක පොඩ්ඩක් බලාගන්න ග්‍රේවි එක හදනකොට. දැන් ඔයාලට තේරෙනවා ඇති මහා ලොකු අමාරුවක් නෑ ඩයට් එකක් කරනකොට අපිට මේ වගේ හෙල්ති විදිහට හදාගෙන කන්නත් පුළුවන්. දැන් අපි කියමුකෝ දැන් ඔය ෆැට් ලොස් කරනවා නම් ඔයාලා පුළුවන් තරමක් දැන් මේක ෆැට් ලොස් කරනකොට යූස් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. එතන මේකේ කැලරිස් තියෙන 940යිනේ. එතකොට 900ක් කියන්නකෝ. එතකොට සෙට් වෙන්නේ කීයද? සාමාන්‍යයෙන් 450ක් වගේ සෙට් වෙන්නේ එක පෝෂන් එකකට. එහෙමත් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් එක මීල් එකක් වගේ ලන්ච් එකට වගේ. ගොඩක් ලොකු මීල් හදාගන්න එපා. සාමාන්‍යයෙන් නෝමල් 1 පෝෂන් මීල් එකක් හදාගන්න. ඒකත් ප්‍රශ්නයක් නෑ. නමුත් ඒකට ඇඩ් කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ඒවා ගොඩාක් ඉම්පෝටන්ට් ළමයි. ඒ කියන්නේ ඔයාලා ඇවිල්ලා පැස්තා සෝස් ඇඩ් කරන්න යන්න එපා. මම හැදුවා වගේ තක්කාලි ගෙඩියක් දාන්න සාමාන්‍ය ලාවට පොඩ්ඩක් තම්බලා හරි නැත්නම් තෙල් හට්ටිය දාලා පොඩ්ඩක් බොයිල් කරලා ගන්න. ඒ වගේ හරි නිකන් නෝමල් හරි ඔයාලට අර ජූස් එකක් වගේ හදලා ගන්න පුළුවන් ග්‍රේවි එකක් වගේ. ඒකට ඔයාලට මිංචි කොළ පොඩ්ඩක් ඊට පස්සේ සුදු ලූණු ඒ වගේ දාලා ඔයාලට පේස්ට් එක හදා ගන්න පුළුවන්. අර ආටිෆිෂල් කඩෙන් හදපු දේවල් ඊටන් ගන්න එපා. ඒකේ ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා. ගොඩක් ෆැට්ස් වැඩි. ඒ වගේ දේවල් තියෙනවා. අනික මේ ඔයාලට මේක අපි කියමු බල්ක් කරන කට්ටියෙක් නම් ගොඩාක්ම කෙට්ටු කට්ටියෙක් නම් කට්ටිය නම් සාමාන්‍ය එක්ටෝමොෆ් බොඩි ටයිප් තියෙන කට්ටිය නම් කියන හાર્ඩ් ගේනර්ස් ලාගේ නම් ඔයාලට ඔය චීස් කෑල්ලක් වගේ එහෙම ඇඩ් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔයාගේ කැලරි ඉන්ටෙක් එක අනුව.
කියන්නේ මම වැඩිපුර මොනවත් ඇඩ් කරන්නේ නැහැ. මේක මගේ පෝෂන් දෙකකට මම තියෙන්නේ. මේක මගේ තියෙන්නේ meal number 2 meal number 3. ඒ කියන්නේ ලන්ච් එකටයි බිෆෝ වර්කවුට් එකකට තමයි මගේ මේ මීල් එක තියෙන්නේ. ඔච්චරයි ඉතින් තියෙන්නේ. ඉතින් ආය ලස්සන මීල් එකක් අපි සෙට් වෙමු. මේක ගොඩාක් මැදේ ගොඩක් කටේ ආලා තිබ්බා මේ පැස්ත එකක් කොහොමද අපි මීල් එකට ඇඩ් කරගන්නේ කියලා දැන් ඔයාලට පොඩි අයිඩියාවක් ඇවිල්ලා තියෙයි. normally අපි කන කෑම සාමාන්‍ය කොරියා මම කොරියාවෙන් ඉන්නේ. ඒතකොට මෙහි ගොඩක්ම රාමියන් තමයි ෆේමස්. ඒතකොට රාමියන් වල හදනකොටත් දැන් රාමියන් එක පැකට් එක තියෙනවා සාමාන්‍යයෙන් කැලරීස් 450ක් වගේ තියෙනවා රාමියන් වල විතරක්. එතකොට ඔයාලා ඒ වගේ දෙයක් යූස් කරනවට වඩා මේ වගේ කඩෙන් පැස්තා එකක් අරගෙන මම කොරියාව යූස් කරන්නේ මෙන්න මේක. මේක කොරියන් එකක් නන් නෙමෙයි. මේක ඔයද රට කියලාත් මට මතක නෑ මේක. මේ කොරියන් එකක් නෙමෙයි මේක. මේ පැස්තා එක. මේක වෙලා ඉතාලියන් එකක්. කොරියාවේ ඉන්න කට්ටිය මෙන්න මේ වගේ එකක් යූස් කරන. මේක වෙලා බ්‍රවුන්. පැස්තා එක සුදු පාට නෙමෙයි බ්‍රවුන් වලට පේනවා ඇති. මම මේක තමයි ගොඩක්ම මේක දාලම තියෙනවා. rich fiber natural. මේක ගොඩක් හොඳයි. ඒ මම ගොඩක් කාලයක් යූස් කරන්නේ මෙන්න මේක. ඔයාලටත් පුළුවන් ඔයාලගේ මීල් වලට ඇඩ් කරනකොට ඔය රාමියන් ඇඩ් කරනවට වඩා මේ වගේ හෙල්ති මීල් එකක් ඔයාලට ප්‍රෙප් කරගන්න පුළුවන්. විනාඩි කිහිපයක් යන්නේ. ඔය ශනික නුඩ්ල්ස් වලින් එන කැලරි ඉන්ටේක් එක ගොඩක් වැඩි. ඒකේ ෆැට් වැඩි, කැලරීස් වැඩි. ඒකේ ප්‍රෝටීන් එහෙම නැහැ. ප්‍රෝටීන් තියෙන්නේ ග්‍රෑම් 3ක් වගේ. දැන් ඔයාලට ග්‍රෑම් 100ක් චිකන් දාලා පැස්තා කුකට් සාමාන්‍ය ග්‍රෑම් 50ක් වගේ ඔයාලට අරගෙන ඔයාලට හොඳ ලස්සන මීල් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඒකට වෙජිටබල් එකක් ඇඩ් කරලා. බැරි කමක් නැහැ පුළුවන්. කාලේ නැහැ කියලා කියන්න බෑ. විනාඩි 10ක් 15ක් ඇතුළත ඔයාලා මේ වගේ මීල් එකක් ප්‍රෙප් කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. එහෙනම් ආයෙත් ලස්සන මීල් එකකින් සෙට් වෙමු. එන ඔක්කොටම ජය වේවා.